Hi guys, welcome to my YouTube channel. Mama brought me a present for me for my birthday. හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. හැම දෙනෙක්ම අදත් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. बाबा की बर्थडे था मेरे माँ से आपके विशेष माँ से आप मगे बेटा को ඉතින් ඒ ටික විතරයි මට ඒ වෙලාවේ කියා ගන්න හම්බුනේ. ඉතින් ජූනි මාසේ මේ එයාගේ 5 වෙනි උපන්දිනේ කියන්නේ අපිට විශේෂයි. මොකද ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගන්නවා. ඉතින් ඒක ජීවිතේ තවත් විශේෂ අවස්ථාවක්. ඉතින් අපි මේ ආවේ එයාට එයාගේ බර්ත්ඩේ එකට ඕනේ කිව්වේ එල්සා තීම් එක. ඉතින් ඒකට එයාට ඕනෙලු ප්‍රින්සස් ඩ්‍රෙස් එකක්. ඉතින් ප්‍රින්සස් ඩ්‍රෙස් කියන්නේ බබාලා මේ ලස්සන පාටි ඩ්‍රෙස් වලට. ඉතින් අපි එයාට ඩ්‍රෙස් එකක් ගන්න තමයි මේ ආවේ. ඉතින් චූටි බබාලා මේ වගේ ලස්සන දේවල් වලට දිලිසෙන දේවල් වලට පාට දේවල් වලට හරි ආසයිනේ. ඉතින් එයාට ඕනේ විදිහට බ්ලූ කලර් එකේ ඩ්‍රෙස් එකක් තමයි මම මේ හොයන්නේ. ඉතින් මේ ෂොප් එකෙන් අපි කලිනුත් අපේ දුවට පාටි ඩ්‍රෙස් අරන් තියෙනවා. අපි යාළුවොත් අරන් තියෙනවා. අපි මේ ආව ෂොප් එක තියෙන ලින් මෝල් එකේ. ඒ වගේම මනුකව්වලත් තව ෂොප් එකක් තියෙනවා. ඉතින් නිව්සීලන්ඩ් ඉන්න ඕක්ලන්ඩ් ඉන්න කෙනෙක් නම් ඔයාලගේ බබාලාට පාටි ඩ්‍රෙස් එහෙම හොයනවා නම් ඔයාලටත් මෙතනින් try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපේ බබා පුදුම සතුටකින් තමයි ඉන්නේ. එයා හරිය ආස වුණා ඒ ඩ්‍රෙස් එකට. ඉතින් එතනින්ම අපිට ඒකට shoes, එතකොට යාට crown එකක්, ඒ වගේ දේවලුත් ගන්න පුළුවන් වුණා. එයාට ලස්සන බෑග් එකකුත් හම්බුණා. එයාගේ එල්සා තීම් එකටම හරියන. She has a gift too. ඉතින් ඒ ඩ්‍රෙස් එකට ඒ දේවල් වලට යා කොච්චර ආසයිද කියනවා නම් එයාට ඒක ඒ වෙලාවෙම ඇඳගෙන යන්නත් ඕන වුණා. ඉතින් අපි කමන්නේ එයාගේ ආසාවනේ චූටියගේ සතුටනේ කියලා අපි යාට ඒ ඩ්‍රෙස් එක ඒ වෙලාවෙම ඇඳගෙන යන්නත් දුන්නා. මම බලන්නකෝ ඉතින්. Hi guys, welcome to my YouTube channel. Mama brought me a present for me for my birthday. And I'm excited to open it with my mom. You know what, Kat? My present is खाता दूल्हा माता. माता आशा एक खाता ला माता. Apa cut kalanawa, open kalanawa. Then Baba get birthday cake, play kalanawa, Baba get fancy cake. Yeah! අනිත් බෑග් එක No! Can I wear? අනිත් බෑග් එක පෙන්නන්න. එයා බෑන්ඩ්ස් ටික පෙන්නන්න. මේ බෑග් එක පෙන්නන්න ඕනේ. බබා happy? Can I wear the dress? කලස්සන්ට hina වෙන්න ඉස්සෙල්ලා. Thank you අම්මා, thank you ලොකු අම්මා. Thank you, Mama. Thank you, Mama. You are my best. ඊළඟට අපි යාගේ බර්ත්ඩේ එකට කලින් එයාට hair cut එකක් කරා. එයාගේ කොණ්ඩේ ටිකක් වැවිලා තිබ්බේ. ඉතින් ලස්සනට ඒක ගානට කපා ගන්න ඕන වුණා සැලුන් එකට ගිහිල්ලා. තියාත් ආස වුණා ඒකට. පේනවන් ආසාවෙන් තමයි ඔය hina වෙවි ඉන්නේ.
ඉතින් මේ ජූනි 23 වෙනිදා උදේ කියන්නේ අපේ චූටි දුවගේ උපන්දිනේ දවසේ මම උදේ නැගිටලා මේ විදිහට කිරිබත් හැදුවා. ඊට පස්සේ හස්බන්ඩ් මේ විදිහට බැලුන් දාලා අපි චූටි කේක් එකකුත් මේ විදිහට ලෑස්ති කරලා යාගේ ගිෆ්ට් දීලා ඉතින් එයාට චූටි සර්ප්‍රයිස් එකක් දුන්නා. ඉතින් එයා හරි සතුටු වුණා. ඉතින් එදා සතිය දවසක් එදා බර්ත්ඩේ එක දවසේ තමයි අපේ දෝනිගේ පළවෙනි ස්කූල් විසිට් එක තිබුණේ. එයාට ස්කූල් විසිට් දෙකක් තිබ්බා. ඉතින් ඔයාලා මේ දකින්නේ තාත්තිත් එක්ක එයාගේ ස්කූල් විසිට් එකට යනවා. මමත් ගියා. මම තමයි ඉතින් වීඩියෝ කරේ. හරිම සතුටින් හරිම ආසාවෙන් තමයි ඉතින් එයා එදා ගියේ. ස්කූල් විසිට් එක ඉවර වෙලා අපි අපේ දුවත් එක්ක කින්ඩියකට ගිහිල්ලා කින්ඩියකේ තියාගේ බර්ත්ඩේ එක යාගේ චුටි යාළුවොත් එක්ක මේ විදියට සෙලිබ්‍රේට් කරා. හැම අවුරුද්දම අපි කින්ඩියකේ යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. අපි හිටපු අවුරුදු 3ක් වගේ කින්ඩියකට ගියා. ඉතින් ඊට පස්සේ යාට ඕනි වුණේ යාගේ බර්ත්ඩේ එක යාගේ චූටි යාළුවොත් එක්ක ඉන්ඩෝ ප්ලේරියා එක තමයි සෙලිබ්‍රේට් කරන්න ඕනේ යාගේ එල්සා බර්ත්ඩේ එක. ඉතින් ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේ විදිහට හැමදේම ලස්සනට arrange කරලා අපේ චූටි දුවගේ උපන්දිනේ ලස්සනට ඒ වෙලාවේ සෙලිබ්‍රේට් කරන්න අවස්ථාව දුන්නාට කින්ඩර් කෑයකටත් කින්ඩර් කෑයකේ ටීචර්ස්ලටත් ආදරෙන් මම ස්තුතියි කියනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට හැම දිනෙකටම ගොඩාක් ආදරෙන් ස්තුතියි කියනවා. අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment කරන්න. ඉතින් ඊළඟට අපේ දුවගේ එල්සා බර්ත්ඩේ එකකින් අපි ආයෙත් හම්බෙමු.